හායි අද මම ඔයාලට වෙන්නන්නේ අයිබ්‍රෝ මයික්‍රෝ බ්ලේඩින් එක වීඩියෝ එකක්. මේ තියෙන්නේ අයිබ්‍රෝ මයික්‍රෝ බ්ලේඩින් එක කරාට පස්සේ ෆිනිෂ් එක. ඇයට අවශ්‍ය වුණා චුට්ටක් උස්ව කරලා ස්වභාවික පේන ආකාරයට ටිකක් මහතට කරන්න. ඇයට තිබ්බේ හීනේ අයිබ්‍රෝස් දෙකක්. වීඩියෝ එක අවසානයේදී මම මේ ෆොටෝස් ටික දාන්නම්. මේ තියෙන්නේ මම අයිබ්‍රෝ මයික්‍රෝ බ්ලේඩින් එක පටන් ගන්න ආකාරය මුලින්ම අලුත් ග්ලව්ස් දානවා. ඒ වගේම මම යූස් කරන උපකරණය ක්ලයන්ට් පෙන්නනවා අලුත් පැක් එකක් තියෙන්නේ කියලා. ක්ලයන්ට් පෙන්නම තමයි මම මේ පැකින් එක කඩන්නේ. කඩලා ඉවරලා මම මගේ පෙන් එකට දාන්නේ. මොකද මේ විශ්වාසය මම අපේ ක්ලයන්ට් තියන්න ඕනේ. මොකද අපි හැමතිස්සෙම ඩිස්පෝසබල් ඒවා තමයි යූස් කරන්න ඕනේ ක්ලයන්ට්. මේ ක්ලයන්ට් මේක පාවිච්චි කරාට පස්සේ ඒක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ රීටච් එකක් කරනවා ක්ලයන්ට්. ඒ රීටච් එක කරනකොටත් අපි අලුත් එකක් තමයි පැක් කරලා මේ අන්පැක් කරලා ගන්න ඕනේ. යූස් කරපු උපකරණ ආපහු අපි නැවත අරන් තියාගෙන ඉඳලා ඉවරලා ඒක අපි යූස් කරන්නේ නැහැ. අලුත් ග්ලව්ස් අලුත් උපකරණ හැමදේම අලුත් ඒවා තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. දැන් මම පටන් ගන්න යන ඉස්සෙල්ලා ක්ලයන්ට්ගෙන් අහනවා කොහොමද එයා පහසුවෙන් දින්නේ. මොකද ක්ලයන්ට් අපහසුවෙන් ඉන්නවා නම් අපිට මේ ප්‍රොසීඩියර් එක හරියට කරන්න බෑ. දැන් ඔන්න මම පටන් අරගෙන කරනකොටත් මම ක්ලයන්ට්ගෙන් අහනවා රිදෙනවද කොහොමද ෆීල් වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති අයට චුට්ටක්වත් රිදෙන්නේ නැහැ. හරියම රිලැක්ස් එකේ ක්ලයන්ට් රිලැක්ස් එකේ ඉන්නවා. ඒකට මට කරන්නත් හරිම ලේසි. මොකද ක්ලයන්ට් එහෙට මෙහෙට දඟලනකොට හැරෙනකොට අමාරු වෙන්නේ. ඒක නිසා ඇයට රිදෙන්නේ නැහැ චුට්ටක්වත්. ගොඩක් අය බයයි මේක කරනකොට රිදෙනවා කියලා. දැන් ඔයාලට පේනවා ඇති අය හරිම රිලැක්ස් එකේ ඉන්නේ චුට්ටක්වත් රිදෙන්නේ නැහැ. ඒක නිසා බය වෙන්න එපා රිදෙයි කියලා. ඒ වගේම තමයි අපි අයිබ්‍රෝ මයික්‍රෝ බ්ලේඩින් එක කරනකොට මේකේ ටෙක්නික්ස් කීපයක් තියෙනවා. මයික්‍රෝ ෂේඩින් කියනවා, අපි කොම්බෝ බ්‍රවුස් කියනවා. ඉතින් ඒක අපි ඩිසයිඩ් කරන්නේ ක්ලයන්ට්ගේ අවශ්‍යතාවය අනුව සහ ඇයගේ අයිබ්‍රෝස් පිහිටලා තියෙන හැඩය අනුව තමයි අපි තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපි ක්ලයන්ට් අනිවාර්යෙන්ම පික්චර්ස් පෙන්වන්න ඕනේ before and after මේ හැම ටෙක්නික් එකකම ෆිනිෂ් එක කොහොමද එන්නේ කියලා. දැන් ඔයාලට බලන්න පුළුවන් අයිබ්‍රෝ මයික්‍රෝ බ්ලේඩින් එක කරාට පස්සේ ඇගේ අයිබ්‍රෝස් දෙක ෆෙදරින් ලස්සන්ට ලයින්ස් වගේ ඇවිල්ලා අර අඩුපාඩු ටික වහලා ලස්සන්ට අයිබ්‍රෝස් දෙක තියෙනවා. එයා හරිම හැපි අයිබ්‍රෝස් දෙක කරාට පස්සේ. මේක කරාට පස්සේ ආපහු රීටච් එකක් කරනවා මම 2 weeks වලින්. ඒක මම සම්පූර්ණයෙන්ම ෆ්‍රී කරන්නේ. ඒකට charge කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම මගේ වීඩියෝස් බලලා පහුගිය දවස්වල ගොඩක් ගර්ල්ස්ලා ලේඩීස්ලා ඇවිල්ලා මගෙත් එක්ක කතා කරා අයිබ්‍රෝස් දෙක පෙන්නුවා. සමහර අය වෙන තැන්වලට ගිහිල්ලා අයිබ්‍රෝ මයික්‍රෝ බ්ලේඩින් කරනවා කියලා ටැටූ එක කරලා තිබ්බ තද කළු වර්ණේ. එහෙම තද කළු වර්ණයෙන් කරන්නේ නැහැ අයිබ්‍රෝස් දෙක. ඒකත් අයිබ්‍රෝස් ගොඩාක් ඩාර්ක් තික් එක්කෙනෙක්ගේ විතරයි කරන්න ඕනේ. ඒ වගේ වැරදුනාට පස්සේ හරි අමාරුයි නැවත අර අලුතෙන් කරනවා වගේ හදන්න. නමුත් මම පහුගිය දවස්වල මං ගාවට ආපු අයගෙන් සම්පූර්ණයෙන් මම අයිබ්‍රෝස් දෙක නියුට්‍රලයිස් කරලා පුළුවන් උපරිමයෙන් මම හදලා තියෙනවා. මම ඒ වීඩියෝස් උත් දාන්නම් හදපු අයිබ්‍රෝස් වල වැරදිලා මං ගාවට ඇවිල්ලා රීකරෙක්ට් කරපු අයිබ්‍රෝස්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සනට අයිබ්‍රෝස් දෙක මට කියලා හදාගන්න. මට කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාලා ඇවිල්ලා කරගන්න පුළුවන්. Thank you. මම ධනුෂි වීරසිංහ.